1951 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා පස්වරු 3ට විතර බම්බලපිටියේ සුප්‍රසිද්ධ නිවාසයක තිබුණ කාන්තා මලසිරුරක් පොලිසිය හොයාගන්නවා. වින්දිතයා මිය ගිහිල්ලා තිබුණේ ගෙල සිර කිරීමෙන්. මෘත ශරීරයේ බෙල්ලට උඩින් තියලා තිබුණ වංගිඩියකුත් පොලිසිය මේත් එක්කම හොයාගෙන තියෙනවා. පොලිස් වාර්තාවලට අනුව ඊට දවස් 3කට කලින් මේ කාන්තාව Tamanගේ සැමියාගෙන් Tamanට දික්කසාදය දෙන්න කියලා ඉල්ලුවයි කියලාත් සඳහන්. මේ නිසාම ඔවුන් දෙන්න අතර ලොකු බහින් බස්වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. මේ සැමියා එසේ මෙසේ කෙනෙකුත් නෙවෙයි. ඔහු තමයි ඒ වකවානුවේ ලෝකෙ හිටපු හොඳම ක්‍රිකට් පිතිකරු විදිහට නම් දරාපු ක්‍රීඩකයා. මූලික පරීක්ෂණ වලින් පස්සේ පොලිසිය නිවසේ මෙහෙකාරයව තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ සොරකම් කිරීම සහ මිනීමැරීම කියන චෝදනාවන් යටතේ. කොහොම වුණත් ටික දවසකින් පොලිසියේ සැකය මේ සුප්‍රසිද්ධ ක්‍රීඩකයා එහෙමත් නැත්නම් වින්දිතයාගේ ස්වාමි පුරුෂයා වෙත යොමු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුත් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. හැබැයි ටික දවසකින් ඔහුත් මෙහෙකාරයත් කියන දෙන්නම අධිකරණයෙන් නිදහස ලබනවා. මෙතන මොකක් හරි පටලැවිල්ලක් සිද්ධ වුණාවද්ද? මිනිමැරුම සිද්ධ කළේ ඇගේ ස්වාමි පුරුෂයාද? එහෙමත් නැත්නම් මෙහෙකරුවද? එහෙමත් නැත්නම් ඝාතකයා වෙනම කෙනෙක්ද? අවසානයේ නඩුව විසඳෙන්නේ අපි කවුරුත් නොහිතපු වෙනස්ම ආකාරයකට. ඉතින් මේ දිගහැරෙන්නේ මුළු රටේම ලොකු ආందోලනයක් ඇති කරපු ලංකා ඉතිහාසයේ සිද්ධ වුණ දීර්ඝතම මිනීමැරුම් සම්බන්ධ නඩු විභාගය පිළිබඳ කතාවයි. මුලින්ම අපි දැනගමු මේ ඝාතනයට ලක්වුණ කාන්තාව කවුද කියලා. ඇය නමින් පරිපූර්ණ ආනන්දා රාජේන්ද්‍ර. හැබැයි කොයි කවුරුත් ඇයව ආමන්ත්‍රණය කළේ රෙජීනා කියලා. ඇය සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම්ගේ බිරිඳ. කවුද මේ මහාදේවන් සතාසිවම් කියන්නේ? ශ්‍රී ලංකාව පුරාම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වෙන්න ලොකුම හේතුවක් වුණේ මෙන්න මේ ක්‍රීඩකයා. ශ්‍රී ලංකාවට ක්‍රිකට් වරම් ලැබෙන්නේ 1982 අවුරුද්දේ වුණත් සතාසිවම්ගේ ක්‍රීඩා දිවිය සටහන් වෙලා තියෙන්නේ ඊටත් දශක කිහිපයකට පෙර ආතුවයි. ශ්‍රීමත් ගාෆීල් සෝබස් කියන ලෝක පූජිත කැරිබියානු ක්‍රීඩකයා සතාසිවම්ව හඳුන්වලා තිබුණේ ඒ වකවානුවේ ඔහු දැකපු ලෝකෙ හිටපු හොඳම පිතිකරුවා විදිහට. 1948 දී ඔහු ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයටත් පත් වෙනවා. ඉතින් ඊට අවුරුදු 3කට පස්සේ සිදුවිච්ච ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් මුළු රටේම ලොකු ආందోලනයක් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි නේද? දකුණත් පිතිකරුවෙක් වුණ සතාසිවම් වගේම ඒ කාලේ වෙනකොට ලෝකයේත් ලංකාවෙත් හොඳම නමක් දරාගෙන ඉඳපු පුද්ගලෙක් තමයි සතාසිවම්. ඔහු කොතරම් දක්ෂයෙක් වුණාද කියලා කිව්වොත් ලංකාවේ ජාතික කණ්ඩායම වගේම සිංගප්පූරුවෙත් මැලේසියාවෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වය ඔහු දරලා තියෙනවා. ලෝකේ රටවල් 3ක ජාතික කණ්ඩායම් වල නායකත්වයේ දරපු එකම ක්‍රීඩකයා ඔහු පමණක්ම විය යුතුයි. හැබැයි මේ මිනීමැරුම පිළිබඳ සිද්ධිය සතාසිවම්ගේ චරිතයට වගේම ක්‍රිකට් ජීවිතයටත් එකතු කළේ විශාල කළු පැල්ලමක්. එතකොට ඇත්ත මිනීමරුවා සතාසිවම්ද? ඔහුව සැක කරන්න තරම් තියෙන සාක්ෂි මොනවද? ඒක දිග කතාවක්. මේක ඒ කාලේ ලංකාවේ ගොඩදෙනෙක්ගේ අවධානය යොමු වුණ සංවේදීම නඩු විභාගයක්. සතාසිවම්ට විරුද්ධව සැකය එල්ල වෙන්න තිබුණ ප්‍රධානතම හේතුව තමයි ඔහු සහ ඔහුගේ බිරිඳ රෙජීනා සාමකාමී සාර්ථක විවාහ ජීවිතයක් ගෙවා නොතිබීම. අවුරුදු 10ක් වුණ විවාහ ජීවිතය තුළ ඔවුන්ට දරුවන් 4 දෙනෙක් ලැබුණත් ඔවුන්ගේ පවුල් ජීවිතය බොහොම අඩදබර වලින් පිරුණ එකක් හැටියට තමයි කොයි කවුරුත් දැනගෙන හිටියේ. සතාසිවම්ගේ භාර්යාව මිය යන්න දවස් 3කට කලින්, ඒ කියන්නේ ඔක්තෝබර් 6 වෙනිදා සතාසිවම්ගෙන් දික්කසාදය ඉල්ලලා නඩුවක් ගොනු කරලා තිබුණා. ඉතින් රටේ මිනිස්සු හිතුවේ මේ දික්කසාද නඩුවේ හුටපටේ ගැන ඇති වුණ බහින් බස්වීමක් දුරදි ගෑම නිසා සතාසිවම්ගේ අතින් ඔහුගේ බිරිඳ ඝාතනය වෙන්න ඇතයි කියලා. ඒත් ඒක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම කතා කරමු උසාවියේ ඉදිරියේ දිගහැරුණ සාක්ෂි අනුව මේ මිනීමැරුම සිද්ධ වෙලා තියෙන්නේ කොහොමදයි කියලා. මිනීමැරුම සිද්ධ වෙච්ච දවසේ සිදුවීම් දාමේ කෙටියෙන් කිව්වොත් එදා උදෑසන සතාසිවම් නිවසින් පිට වෙලා මිතුරෙකුව මුණ ගැහෙන්න ඔහුගේ නිවසට යනවා. ඒ අතර අසල්වැසි නිවසට ගියපු දරුවන් ප්‍රකාශ කරලා තියෙනවා අම්මා කතා කරන්නේ නැහැ, නැගිටින්නෙත් නැහැ කියලා. ඉතින් ඒ ගෙදර නිවසියෙක් තමයි පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙන්නේ. පොලිසිය ඇවිදින් පරීක්ෂා කරනකොටත් ඇය මිය ගිහින්. ඒ වගේම ඝාතනයට යොදාගත්තයි කියලා හිතන්න පුළුවන් වංගෙඩියකුත් මලසිරුරේ ගෙල මත තිබුණ බව පොලිසිය දකිනවා. ඒ නිසා තමයි මේක ඒ කාලේ වංගෙඩියේ මිනීමැරුම යන නමින් ප්‍රසිද්ධියට පත් වුණේ. මේ අතරේ රෙජීනාගේ මලසිරුරේ තිබිලා මුත්‍රා සහ ශුක්‍රාණු සාම්පල කිහිපයක් හොයාගන්නත් පොලිසිය සමත් වුණා. ඒ වුණත් අවාසනාවකට මේ කාලේ DNA මගින් පුද්ගලයන් හඳුනා ගැනීමේ තාක්ෂණයක් තිබුණේ නැහැ.
කටඋත්තර මත තමයි නඩුවක් බොහෝ වෙලාවට විසඳුනේ. සතාසිවම් මහත්මයා සාක්ෂි දෙනකොට කියන්නේ Taman මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒත් එක්කම ඒ වෙලාවේ Taman ගෙදර හිටියේ නැහැ කියන එකත් ඔහු ප්‍රකාශ කරනවා. ගෙදර වැඩපළට හිටපු විලියම් සිඤ්ඤෝ මේ වෙනකොට අතුරුදන් වෙලා හිඳීම ගැන පොලිසියේ දැඩි අවධානයක් යොමු වෙන්නේ මෙන්න මේ පසුබිමේ. දින ගණනාවක් විමර්ශන කටයුතු මෙහෙवला විලියම් සිඤ්ඤෝව අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වුණේ ඔහු ඥාති නිවසක සැඟවිලා ඉන්නකොටයි. හැබැයි ඔහුගේ කටඋත්තරය අනුව කියවෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. මිනීමැරුම සිද්ධ වුණ දවසේ උදේ 9:00ට විතර සතාසිවම් මහත්මයා සහ මහත්මිය අතර ගැටුමක් ඇති වුණා කියලත් ඒක ටිකක් දුරදිග ගියා කියලත් විලියම් සිඤ්ඤෝ කියනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් විදිහට සතාසිවම් එහෙමත් නැත්නම් රෙජීනාගේ ස්වාමියා විසින් ඇයව ඝාතනය කිරීමට තමන්ව පොළඹවපු බවත් විලියම් සිඤ්ඤෝ පොලිසියට පාපොච්චාරණය කරනවා. ඊට පස්සේ රෙජීනාගේ රත්තරන් බඩු කිහිපයක් තමන්ගේ අතට දීපු සතාසිවම් මේවා විකුණලා කොහේ හරි ඈතකට ගිහිල්ලා හැංගිලා ජීවත් වෙන්න කියලා සතාසිවම් තමන්ට කිව්වා කියලත් විලියම් සිඤ්ඤෝ පොලිසියට කියනවා. ඒ නිසා තමයි ඇතමෙක් සැක කරන්නේ සතාසිවම් විසින් කරන ලද පෙළඹවීමකට අනුව දෙදෙනාම එකතු වෙලා මේ මිනීමැරුම සිද්ධ කළයි කියලා. 1941 දී බොහොම ධනවත් පවුලක තරුණයක් විදිහට තමයි රෙජීනා සතාසිවම් එක්ක විවාහ වෙන්නේ. සතාසිවම් බොහොම දක්ෂ ක්‍රීඩකෙක් විදිහට ප්‍රසිද්ධියක් උසුලාගෙන හිටියත් ඔහුගේ සියලුම වියහියදම් දැරුවේ ඔහුගේ මව බවත් ඇයට වියදම් කිරීමට අපොහොසත් වූ කොටස ඔහු සපුරා ගත්තේ සතාසිවම් මහත්මියගේ ධනය හරහා බවත් එක තැනක කියවෙනවා. ඉතින් ඒ වගේ බොහොම වියදම් අධික ජීවිතයක් ගෙවපු සතාසිවම්ට දික්කසාදයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණොත් දරුවන් 4 දෙනෙක් එක්ක තනි වෙන මවකට වන්දි සහ නඩත්තු ගෙවන්න සිද්ධ වෙයි කියලා ඒ කාලේ ඔහුව ආශ්‍රය කරපු බොහෝ දෙනෙකුත් කල්පනා කළා. ඒ වන්දි මුදල බොහොම ලොකු එකක් වෙන බවත් සතාසිවම් දැනගෙන හිටියයි කියලත් සඳහන් වෙනවා. ඒ නිසාම තමයි විලියම් සිඤ්ඤෝ සතාසිවම් ගැන ලබා දුන්න සාක්ෂිය බොහොම බැරෑරුම්ව ගන්න පොලිසියට සිද්ධ වුණේ. මෙහෙකරුවගේ සාක්ෂිය අනුව සතාසිවම් යෝල අතර ගැටුම ඇති වෙලා තියෙන්නේ නිවසේ ඉහළ මහලෙදී. Tamanගේ බිරිඳව පසෙකට තල්ලු කරලා බෙල්ල හිර කරපු සතාසිවම් ඇය සිහිසුන් වුණාට පස්සේ ඇයව පහළ ගරාජයට ගෙනල්ලා තිනවා. ඊට පස්සේ ඇගේ හුස්ම යන තෙක්ම ඇගේ බෙල්ල කකුලෙන් පාගගෙන හිටියා කියලා මේ මෙහෙකරු සඳහන් කරනවා. ඒ වගේම ඔහු ඇයව ඝාතනය කරනකම් ඇගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න කියලත් ඔහුට බල කළයි කියලා තමයි ඔහු සාක්ෂියක් විදිහට ප්‍රකාශ කළේ. ඒ විතරක්ම නෙවෙයි මේ ගැන කාටවත්ම කියන්න එපා කියලා සතාසිවම් විලියම් සිඤ්ඤෝට තර්ජනය කිරීමකුත් කළයි කියලා ඔහු පොලිසියට ප්‍රකාශ කරනවා. සතාසිවම්ම අත්අඩංගුවට ගන්නේ මෙන්න මේ සාක්ෂිය පිට. මෙතනින් තමයි මිනීමැරුමට අදාළ විමර්ශනවල හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වෙන්නේ. මොකද මෙතනින් පස්සේ පොලිසිය කරන්නේ විලියම් සිඤ්ඤෝව රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් කරන එක. ඒ සතාසිවම්ව කොටු කර ගැනීමට තියෙන බලගතුම සාක්ෂිය ඒක නිසා. ඒත් මිනිස්සු හිතනවට වඩා ලොකු අවුලක් මේ නඩුවේ නිර්මාණය වෙන්නෙත් මේ නිසාමයි. Taman කොයිතරම් බරපතල වැරද්දක් කරලා තිබුණත් රටේ ඉන්න හොඳම නීතිඥයා අල්ලලා නීතියේ හිඩැස් වලින් රිංගලා ගියපු අවස්ථා ඕනතරම් ලෝක ඉතිහාසයේ තියෙනවා. ඉතින් ඒ විදිහටම මේ නඩුවේදීත් සතාසිවම් වෙනුවෙන් පෙනී සිටින්නේ ලංකාවේ එවකට හිටපු ප්‍රසිද්ධම නීතිඥයෙක් වුණ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ආචාර්ය කොල්වින් නීතිඥයෙක් විතරක් නෙවෙයි. ඔහු ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්, හිටපු අමාත්‍යවරයෙක් සහ ව්‍යවස්ථා සම්පාදකයෙක්. 1972 දී සම්මත කරපු පළමු ජනරජ ව්‍යවස්ථාව ඔහුගේ නිර්මාණයක් විදිහට තමයි සැලකෙන්නේ. කොහොම වුණත් මේ නඩුවේදී ආචාර්ය කොල්වින්ට පැවරිලා තිබුණ වගකීම වුණේ විලියම් සිඤ්ඤෝගේ සාක්ෂිය බොරුවක් කියලා ඔප්පු කරන්නයි. ඒ සාක්ෂිය බොරු වුණොත් සතාසිවම් නිදහස් වෙනවා. මොකද ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණ එකම සාක්ෂියත් මේ තරුණ මෙහෙකාරයාගේ සාක්ෂිය විතරක්ම වුණ නිසා. මේ නඩුව රටේ කොයිතරම් ආందోලනයක් ඇති කළාදයි කිව්වොත් මේ දහං ගැටේ විසඳන්න මහාචාර්ය සිඩ්නි ස්මිත්ගේ සහායත් ලබා ගන්නවා. කවුද මේ මහාචාර්ය සිඩ්නි ස්මිත් කියන්නේ? ඔහු ඒ කාලේ එංගලන්තේ හිටපු ප්‍රකට රහස් පරීක්ෂකවරයෙක්. ඒ වගේම අපරාධ විද්‍යාවේ හසල දැනුමක් තිබුණ පුද්ගලයෙක් විදිහටත් ඔහුව සැලකුණා. මේ නඩුව උඩු යටිකුරු වෙන්න බලපාන්නේ මෙන්න මේ පුද්ගලයෝ දෙන්න කිව්වොත් වඩාත් හරි. ඒ කියන්නේ මහාචාර්ය ස්මිත් සහ ආචාර්ය කොල්වින්. ඝාතනය සිද්ධ වුණ වෙලාවේ හැටියට මෙහෙකාරයා එහෙමත් නැත්නම් විලියම් සිඤ්ඤෝ සඳහන් කරලා තියෙන්නේ උදේ 9 මාරට විතර කියලා. ඒත් මිනිමැරුම සිද්ධ වුණ ඇත්තම වෙලාව පෙරවරු 11ට 11යි කාලට විතරයි කියලා ආචාර්ය කොල්වින් උසාවිය හමුවේ ඔප්පු කරනවා. ඒකට ඔහු පාවිච්චි කළේ අපූර්ව උපක්‍රමයක්.
මෘතදේහයක් දරදඬු වෙන ආකාරය අනුව මිනීමැරුමක් සිද්ධ වෙලා කොච්චර වෙලාවක්ද කියලා අධිකරණ වෛද්‍ය විද්‍යාව අනුව ගණනය කරන්න පුළුවන්. රෙජීනාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න අරගෙන යන්නෙත් හවස 6ට විතර. ඒ අනුව තමයි අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරන්නේ මුහුණේ සහ ගෙලේ කුඩා මාංශ පේශි තද වුණ ආකාරය අනුව උදෑසන 11ට විතර තමයි මේ මිනීමැරුම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ නිගමනය තහවුරු වෙන තවත් සාක්ෂියක් ලැබෙනවා රෙජීනාගේ මල සිරුරෙන්ම. හැබැයි ඒ සාක්ෂිය නිරාවරණය කරගන්නට හේතු වෙන්නේ ගෙදර උයන පිහන කටයුතු වලට ඉඳපු මෙහෙකාරිය ලබා දුන්න කට උත්තරයක්. ඇය සාක්ෂි දෙනකොට කියලා තියෙනවා උදේ 8යි කාලත් 8 මාරත් අතර වෙලාවක සතාසිවම් මහත්මිය උදෑසන ආහාරය ගත්තයි කියලා. එතකොට මරණ පරීක්ෂකයාගේ ඊළඟ උත්සාහය වුණේ ආහාර කොයිතරම් දුරට ජීර්ණය වෙලාද තිබුණේ මිනීමැරුම සිද්ධ වෙනකොට කියන කාරණය තහවුරු කරගන්න. ඒ අනුව මේ මිනීමැරුම සිද්ධ වෙලා තියෙන්නේ උදේ 11යි කාලට විතර කියලා නැවත වතාවක් තහවුරු වෙනවා. සතාසිවම්ට මේ නඩුවෙන් දිනන්න ලොකු ඉඩකඩක් නිර්මාණය වුණේ ඔන්න ওই විදිහටයි. ඉතින් මේ අවස්ථාව නියම විදිහට පාවිච්චි කරපු ආචාර්ය කොල්වින් කුලීරත රියදුරකගේ සාක්ෂියක් ගේනවා අධිකරණය හමුවට. ඒ අනුව ඔහු ඔප්පු කරනවා සතාසිවම් මහත්මයා උදෑසන 10:00ට විතර ගෙදරින් පිට වෙලා ගියයි කියලා. ඒ වගේම කුලීරත රියදුරාගේ සාක්ෂිය අනුව සතාසිවම් මහත්මිය Tamanගේ සැමියා නිවසෙන් පිට වෙනකොට ගෙදර දොර වහන්න එළියට ආවයි කියලාත් කියවෙනවා. ඒ අනුව විලියම්ගේ කට උත්තරය වැරදි බව ඔප්පු කරන්න ආචාර්ය කොල්වින් සමත් වුණා. ඒ වගේම සතාසිවම් මහත්මයා උදේ 10:00ට විතර නිවසින් පිට වුණයි කියන කාරණය නිසා නීතිමය වශයෙන් ඔහු ඝාතකයා බවට තියෙන සැකයත් ඉවත් වෙනවා. ආචාර්ය කොල්වින් මේ කාරණා වෛද්‍ය වාර්තා සහ අනෙකුත් සාක්ෂි හරහා ඔප්පු කරනකොට ඔහු තවත් නිගමනයක් උසාවියට ඉදිරිපත් කරනවා. ඒ තමයි රෙජීනා ඝාතනයට පෙර දූෂණයකටත් ලක් වෙලයි කියන කාරණාව. ඒ සතාසිවම් මහත්මියගේ ශරීරයේ තිබුණ ශුක්‍රාණු පැල්ලම සහ මුත්‍රා පැල්ලම් කිහිපය කියන සාක්ෂිය පදනම් කර ගනිමින් මේ චෝදනා සියල්ලම අධිකරණයේ ඉදිරියේ ගෙනහැර තබන ඔහු බොහොම සූක්ෂම විදිහට ඒ සියල්ලටම වැරදිකාරයා නිවසේ මෙහෙකාරයා වුණ විලියම් සිඤ්ඤෝ බව යෝජනා කරනවා. ඒ රෙජීනාගේ රන්බඩු කොල්ල කෑමට තිබුණ කෑදරකම නිසයි කියලා තමයි ඔහු වැඩිදුරටත් අධිකරණයට පවසන්නේ. ඇත්ත වශයෙන්ම මිනීමැරුම සිද්ධ වුණ ගමන් විලියම් සිඤ්ඤෝ නිවසින් පලා යාමත් ඔහු අත්අඩංගුවට පත්වෙන මොහොතේ රෙජීනාට අයත් රත්රන් භාණ්ඩ කිහිපයක් ඔහු සතුව තිබීමත් නිසා මේ සැකය වඩාත් තහවුරු කරන්න හැකි වෙනවා. ඒ අනුව රෙජීනාගේ සැමියා සතාසිවම් මේ නඩුවෙන් නිදොස් කොට නිදහස ලබනවා. නිවසේ මෙහෙකාරයා වුණ විලියම්ට මේ විදිහට සියලුම චෝදනා එල්ල වුණත් ටික කාලෙකින් ඔහුත් නිදහස් වෙලා තියෙනවා. ඒකට හේතුව වුණේ සතාසිවම්ව කොටු කරන්න විලියම් සිඤ්ඤෝව රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් කොට තිබීම. එතනදී පොලිසිය කරලා තියෙන්නේ සතාසිවම්ට එරෙහිව සාක්ෂි දුන්නොත් මිනීමැරුමට තමන්ද හවුල් වුණයි කියලා ඔහු විසින්ම පිළිගත්ත විලියම් සිඤ්ඤෝව නිදහස් කරනමයි කියලා පොලිසිය පොරොන්දු වීම. ඇත්ත වශයෙන්ම චෝදිතෙක් වුණත් රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් වුණාට පස්සේ ඔහුට හෝ ඇයට නියමිත දඬුවම් ලිහිල් කරන්නට හෝ සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වගේම ඒ සඳහා වුණ අධිකරණමය බලයක් තියෙනවා. ඒ අනුව තමයි විලියම් සිඤ්ඤෝ නිදහස ලබන්නේ. ඉතින් දින 58ක කාලයක් තිස්සේ විභාග වුණ මිනීමැරුමකට සම්බන්ධ ලංකාවේ දීර්ඝතම නඩු විභාගය අන්තිමේදී අවසන් වුණේ වැරදිකාරයෙක් නොමැතිව. ඒ නිසා තමයි මේ ඝාතනය වංගෙඩියේ මිනීමැරුම විදිහට ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ. මේ නඩුහබවලින් පස්සේ සතාසිවම් එංගලන්තයේ යෙවෝන් නම් කාන්තාවක් සමගින් විවාහ වුණයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම 1977 දී ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මියගියපු බවත් සඳහන්. කොහොම වුණත් මේක අවුරුදු 75ක් විතර පරණ ආරවුලක් නිසා ඒ ගැන තියෙන තොරතුරු වල පරස්පරතාවයන් වුණත් දකින්න පුළුවන්. සතාසිවම් මහත්මයා සහ රෙජීනා අතර දික්කසාද නඩුවක් ගොනු වුණත් ඔවුන් අතර කිසිම ආරවුලක් ඇති වුණේ නැහැ කියලත් සමහරක් තැන්වල කියවෙනවා. එහෙමනම් ඒ දික්කසාද නඩුව දෙන්නගෙම කැමැත්ත උඩ ගොනු කරපු එකක් වෙන්න ඕනේ. හැබැයි ගොඩක් තැන්වල කියවෙන්නේ මේ දෙන්නගේ පෞල් ජීවිතේ බොහොම ගැටුම්කාරී එකක් වුණයි කියලා. ඒ වගේම බොහොම සෙල්ලක්කාර පුද්ගලයෙක් හැටියට නමක් හදාගෙන ඉඳපු සතාසිවම් යෙවෝන් නම් කාන්තාවක් එක්ක තිබුණ අනියම් සම්බන්ධතාවය නිසා රෙජීනා ඔහුගෙන් වෙන්වන්නට තීරණය කළයි කියලත් සඳහන් වෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේ ඝාතනය සිද්ධ වුණේ මේ දික්කසාද නඩුවේ අවසානයක් දකින්න ඔන්න මෙන්න තියෙද්දී කියලත් සමහරක් තැන්වල සඳහන්.
කොහොම වුණත් සතාසිවම්ගේ මුදල් සහ සමාජ බලයත් එක්ක එකතු කරපු ආචාර්ය කොල්වින්ගේ මුකරි තර්කවලින් රෙජීනාට ඉටුවේ යුතුව තිබුණ යුක්තිය යටපත් කෙරුණයි කියන එක තමයි ඒ කාලේ සමාජය පිළිගත්ත පොදු මතය. එහෙම වුණත් සතාසිවම් මහත්මයා වරදකරුමයි කියලා 100%ක්ම විශ්වාසයෙන් කියන්නත් බෑ. මොකද ඔහුට විරුද්ධව එල්ල වුණ චෝදනා සියල්ලකටම ඔහු වැරදිකාරයා නොවන බව අධිකරණය ඉදිරියේ තහවුරු වුණ නිසා. ඒ වගේම තමයි සතාසිවම් මහත්මයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න අධිකරණයට ඉදිරිපත් කරපු ටැක්සි රියදුරා ගැනත් විවිධ මතිමතාන්තර තියෙනවා. විලියම් සිඤ්ඤු වගේ විධිමත් අධ්‍යාපනයක් නොලබපු මෙහෙකාරයෙක් වෙලාව ගැන කියපු දේවල් නිවැරදිද කියලාත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි මහාදේවන් සතාසිවම්ට වගේම ආචාර්ය කොල්වින් නාර්ද සිල්වටත් එරෙහිව දැඩි මහජන විරෝධයක් ඒ කාලේ එල්ල වුණේ. ඉතින් ඒ අනුව ලංකාවේ දීර්ඝතම මිනීමැරුම් සම්බන්ධ නඩු විභාගයේ හෙවත් වංගෙඩියේ මිනීමැරුම වැරදිකාරයෙක් නොමැතිව ඉතිහාසයේ වැළලීලා ගිහින් තියෙනවා. තවත් මේ වගේ වැඩසටහන් නරඹන්නට ඔබ කැමති නම් විමංශා නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලාත් මතක් කරන ගමන් ඔබෙන් සමුගන්නවා. තවත් මේ වගේම කුතුහලය පිරි වැඩසටහනක් සමගින් නුදුරේදීම යලිත් හමු වෙමු.